අයිබෝන් යාළුවනේ ටෙක් වීඩියෝ එකට අදත් ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න ගොඩක් අය මග බලන් හිටපු Apple සමාගමේ iOS 26.5 අලුත් අප්ඩේට් එක දැන් අපේ ෆෝන් එකට ඇවිත් තියෙන්නේ. මේ ගැන කතා කරද්දී ගොඩක් අය කියන්නේ අර අලුතෙන් ආපු RCS message එක ගැන, ලස්සන wallpaper ගැන, එහෙම නැත්නම් අලුත් security update ගැන විතරයි. ඔව් ඒවා ඇත්තටම වටිනවා. හැබැයි මේ අප්ඩේට් එකේ ඇතුලේ ඊටත් වඩා ගොඩක් වටින අපේ එදිනදා ජීවිතේට ගොඩක් ප්‍රයෝජන වෙන ඒත් ගොඩක් අයට මග හැරුණු රාශිගත features කිහිපයකුත් තියෙනවා. අද මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ අන්න ඒ හැමෝටම මඟ හැරුණු හැබැයි ඔයා අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනි සුපිරිම features පහ ගැන. ඉතින් වීඩියෝ එක skip කරන්නේ නැතුව දිගටම බලන්න. ඒ වගේම තාම රුවන් ටෙක් YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. හරි අපි යමු වීඩියෝ එකට. හරි අපි කතා කරන පළවෙනි සහ ගොඩක්ම වැදගත් feature එක තමයි මේ අලුත් battery management එක. iPhone එක පාවිච්චි කරන අපිට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මේ battery health එක බයින එක. කලින් update වලදී Apple එකෙන් දීලා තිබ්බා phone එක 180කින් charge වෙන එක නවතින විදියට හදා ගන්න පුළුවන් ක්‍රමයක්. හැබැයි ගොඩක් අයට 180 මදි. දවසක් පාවිච්චි කරන්න ඒක ගැලපෙන්නේ නැහැ. ඉතින් iOS 26.5 එක Apple සමාගම මේක තවත් දියුණු කරලා තියෙනවා. දැන් ඔයාලට පුළුවන් ඔයාගේ phone එකේ charge වෙන limit එක 180 90ක් එහෙම නැත්නම් 95ක් විදිහට ඔයාට ඕන ගානට හරියටම සෙට් කරගන්න. මේකේ තියෙන වාසිය මොකද්ද? අපි දන්නවා ලිතියම් අයන් බැටරි එකක් 100%ටම ෆුල් charge වෙනකොට තමයි බැටරියේ ලොකුම ආතතියක් එන්නේ. ඉතින් ඔයා මේක 90ක් වගේ තියලා සෙට් කරොත් ඔයාට දවසම පාවිච්චි කරන්න බැටරියකුත් තියෙනවා. ඒ වගේම ඔයාගේ ෆෝන් එකේ බැටරි හෙල්ත් එක තව අවුරුදු ගානකට බයින්නේ නැතුව අලුත් එකක් වගේ තියාගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම settings බැටරි ගේන් මේක try කරලා බලන්න. දෙවෙනි කාරණා විදියට අපි යමු කැමරාව සහ ෆොටෝස් ඇප් එක පැත්තට. iPhone කිව්වම කැමරාව next level. මේ අප්ඩේට් එකේදී වීඩියෝ රෙකෝඩ් කරද්දී තියෙන වීඩියෝ ස්ටේබිලයිසේෂන් ඒ කියන්නේ වීඩියෝ එකේ ගැස්සෙන ගතිය නැති කරන එක ගොඩක් ස්වභාවික කරලා තියෙනවා. කලින් සමහරක් වෙලාවට වීඩියෝ එකක් ගොඩක් වෙවුලනකොට ඒක හදාගන්න ගිහින් පොඩි කෘතිම ගතියක් ආවා. හැබැයි දැන් ඔයා ඇවිදින ගමන් දුවන ගමන් වීඩියෝ එකක් ගත්තත් හරියට ජිම්බල් එකක් පාවිච්චි කරලා ගත්තා වගේ හරිම ස්මූත් වීඩියෝ එකක් ඔයාට ගන්න පුළුවන්. vlogs කරන අයට නම් මේක මාර ප්‍රයෝජනවත්. අනිත් දේ තමයි share albums. අපි යාළුවොත් එක්ක trip එකක් ගියාම photos share කරගන්න share albums හදනවා. කලින් මේකෙදි හැමෝටම photos edit කරන්න delete කරන්න පුළුවන් වුණා. හැබැයි දැන් ඔයාට පුළුවන් මේ album එකේ ඉන්න එක්කෙනාගෙන් එක්කෙනාට වෙන වෙනම permission දෙන්න. ඒ කියන්නේ මෙයාට photo බලන්න විතරයි පුළුවන්. අරයට photo add කරන්න පුළුවන් වගේ. ඒක අපේ photos වලට ආරක්ෂාවට ගොඩක් හොඳ දෙයක්. තුන්වෙනි විශේෂාංගය තමයි Siri ගේ අලුත් වැඩ කැලි ටික. ගොඩක් අය හිතන්නේ Siri වැඩ කරන්න අනිවාර්යයෙන්ම data හරි Wi-Fi හරි ඕනි කියලා. හැබැයි iOS 26.5 වලදී offline Siri කියන එක ගොඩක් දියුණු කරලා තියෙනවා. හිතන්නකෝ ඔයා ඉන්නේ signal නැති කැලෑවක හරි. එහෙම නැත්නම් ඔයාගේ data ඉවර වෙලා හරි කියලා. ඒත් ඔයාට පුළුවන් hey Siri open WhatsApp කියලා කියන්න. ඉන්ටර්නෙට් නැති වුණත් තප්පරේ මේ දේවල් දැන් Siriට කරන්න පුළුවන්. ඒ වගේම අලුත් call hand up feature එක. හිතන්න ඔයා කායක හරි කෝල් එකක ඉන්නේ ඔයාගේ අත් දෙකම කාර්ය බහුලයි. කෝල් එක කට් කරගන්න ෆෝන් එක අල්ලන්න විදියක් නැහැ. දැන් ඔයාට තියෙන්නේ කෝල් එකේ ඉන්න ගමන් hey Siri hand up කියලා කියන්න විතරයි. එතකොට අනික් කෙනාට ඇහෙන්නේ නැති වෙන්න හරිම ලස්සනට කෝල් එක කට් වෙනවා. try කරලා බලන්නකෝ කොච්චර ලේසිද කියලා. හතරවෙනි එක විශේෂයෙන්ම ගේම් ගහන අයටයි Facebook TikTok වල ගොඩක් වෙලා ඉන්න අයටමයි ගොඩක් වැදගත්. ඒ තමයි ස්ක්‍රීන් ටයිම් සහ ෆෝකස් මොඩ් වලට ආපු වෙනස. කලින් අපි ඇප් එකට ටයිම් ලිමිට් එකක් දැම්මොත් උදාහරණයක් විදිහට දවසට පැයයි කියලා ඒක සඳුදා ඉඳන් ඉරිදා වෙනකන් හැමදාටම එක වගේම වැඩ කරන්නේ. හැබැයි අපි සතිය අන්තේ ගෙදර ඉන්නකොට අපිට ෆෝන් එක පාවිච්චි කරන්න නිදහස තියෙනවා. අලුත් අප්ඩේට් එකත් එක්ක ඔයාට පුළුවන් සතියේ දවස් පහට වෙනම ලිමිට් එකකුත් සෙනසුරාදා ඉරිදාට වෙනම ලිමිට් එකකුත් හදාගන්න. ඒ වගේම ප්‍රෝග්‍රස් මොඩ් එකේදී AI තාක්ෂණය පාවිච්චි කරලා ඔයාට එන මැසේජ් වලින් ඇත්තටම වැදගත් දේවල් විතරක් ෆිල්ටර් කරලා පෙන්වන්න දැන් ඔයාගේ iPhone එකට පුළුවන්. ඒකෙන් වැඩ කරන වෙලාවට අනවශ්‍ය කරදර වෙන එක ගොඩක් අඩු වෙනවා. අවසාන කරුණ ඒ කියන්නේ පස්වෙනි එක තමයි keyboard එක. අපි ගොඩක් අය මැසේජ් කරන්නේ සිංහල සහ ඉංග්‍රීසි කවලම් කරලා. iOS 26.5 වල predict creative text කියන එක. ඒ කියන්නේ ඔයා ඊළඟ ටයිප් කරන යන වචන අනුගමනය කරලා පෙන්වන එක ගොඩක් ස්මාර්ට් වෙලා තියෙනවා. ඔයා සිංග්ලිෂ් වලින් ටයිප් කරද්දී වුණත් ඔයා සාමාන්‍යයෙන් පාවිච්චි කරන වචන මතක තියාගෙන හරි ඉක්මනින් ඒ වචන ඔයාට සජෙස්ට් කරනවා. මේ නිසා මැසේජ් ටයිප් කරන එක දැන් කලින්ට වඩා ගොඩක් වේගවත් වගේම පහසු වෙලා තියෙනවා. ඉතින් යාළුවනේ ඔන්න ඔය ටික තමයි iOS 26.5 අප්ඩේට් එකේ හැමෝටම කතා කරන්න මඟ හැරුණු සුපිරිම features පහ. හැබැයි පොඩි මතක් කිරීමක් කරන්න ඕනේ. මේ හැමදේම හරියටම වැඩ කරන්න නම් ෆෝන් එක අප්ඩේට් කරාට පස්සේ App Store එකට ගිහින් ඔයාගේ ෆෝන් එකේ තියෙන අනිත් apps ටික ඔක්කොම අප්ඩේට් කර
කරගන්න අමතක කරන්න එපා. මේ පීචස් පහින් ඔයා ගොඩක්ම ආස කරන ඔයාට ගොඩක්ම වැදගත් වෙන පීචස් එක මොකක්ද කියලා පාලින් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඔයාගේ යාළුවන්ට බලන්න වීඩියෝ ෂෙයා කරන්න. ඒ වගේම රුවන් ටෙක් YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් මෙන්න මේ වගේ තවත් ටෙක් වීඩියෝ එකකින් ඉක්මනට හමුවෙමු. එතකන් හැමෝටම සුබ දවසක්.